ලකුණු 3යි ප්‍රථම පන්දුවාරයේ අවසන් වන විට එක විකට්ටුවක් බිඳ වැටි මාතලේ ලොක්ස් ක්‍රීඩකීන් තාමාත්ම පෙරලිකාර කණ්ඩායමක් මේ මාතලේ දිස්ත්‍රික්කය තුල ජගත් සූදානම් වන්නේ පන්දු යවන්නට left arm round the wicket ආකාරයෙන් දිවෙනවා කවිදරන් හමුවේ හොඳ පන්දුවක් යොමු කළේ වේගෙන් පහරක් කෙල්ල කරන්නට උත්සාහ කළත් පිත්තේ දවටා ගන්නට හැකියාවක් ලැබෙන්නේ තමා විසින්ම සතුටු වුණ අවස්ථාවක් පන්දු යවන ක්‍රීඩකයා අත්පොල සන්නාදයක් ඔහු විසින්ම ලබා දුන්නා. ඊතරම් අපූර්ව පන්දුවක් යොමු කළේ මේ වමත් මද වේග පන්දු යවන තරමක් උසින් වැඩි ක්‍රීඩකයා සූදානම් වන්නේ සිය සීමාවේ සිට මීළඟ පන්දුව යොමු කරන්නට ජගත් left arm round the wicket ආකාරයෙන් දිවෙනවා කවේදරන් හමුවේ එවරත් හොඳ පන්දුවක් යොමු කළේ වේගයෙන් පහරක් කෙල්ල කිරීමට උත්සාහ කළත් පන්දුව පිත්තේ දවටා ගන්නට ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. ඉතාමත්ම තියුණු තරගයක් බවට දැන් මේ තරගයේ පත්වනවා. මේ කණ්ඩායම් දෙකේම පෙරලිකාර ක්‍රීඩකයන් රාශියක් සිටිනවා. කෙසේ වෙතත් මේ දක්වා මේ තරගය තුල වැඩි ගෞරව හිමි කරගෙන තිබෙනවා මේ පන්දු යවන ලුක්ස් ක්‍රීඩකයන් පන්දුවාරයකුත් පන්දු දෙකක් තුල ලකුණු 3කට කඩුලක් දවා ගනිමින් දිවෙනවා ජගත් සීමාවේ සිට මීළඟ පන්දු යොමු කරන්නට අර පහරක් කෙල්ල කරනවා ඩ්‍රයිව් පහරක් පන්දු ඇදී යනවා ඩීප් කවර් දෙසට ඒ සිටින ක්‍රීඩකයා පන්දු රැගෙන බාර කරන විට පස්වෙන් ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. ඒ අනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 4 දක්වා ඉහළ නැංවෙනවා. ආරාධනා කරනවා යටවත් DCC නායකයාටත් කන්දේ නුවර කණ්ඩායම් නායකයාටත් ඉක්මනින් එන්න කාසිය වාසිය උරගා බලන්නට තවත් තරගයක් වෙනුවෙන් කන්දේ නුවර කණ්ඩායම් නායකයා සහ යටවත් DCC යන නායකවරුන් ඉක්මනින් එන්න මීළඟ තරගයේ කාසිය වාසිය උරගා බලන්නට ජගත් සූදානම් වන්නේ සිය සීමාවේ සිට මීළඟ පන්දුවේ දකුණත් පිටිකරුවන් නිෆ්රා සමුවේ යොමු කරන්නට දිවෙනවා. සිය සීමාවේ සිට වර ආකර්ෂණීය ෆුල් පාරක් ඩීප් ස්කෝලෙක් දෙසින් ලකුණු කිමි කර ගන්නවා. ලකුණු සොයමින් සිටි මොහොතක ඉඩෝරේට හිරිපොද වැස්සක් වැටුණා.